තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පූජනීය මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි තුන් ලෝකාග්‍ර වූ ශාන්තිනායක දස බලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ සුමනා රාජකන්‍යාවට පහදා වදාලා සුමනාවෙනි දන් දෙන්න අතරත් දන් නොදෙන්න අතරත් වෙනසක් තිබේද කියන ඇසූ ප්‍රශ්නයට ඒකාන්තයෙන්ම දන් දෙන්න දන් නොදෙන්න අතරත් වෙනසක් තිබෙන බව මහා ඍෂි වූ තථාගත දස බලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහදා වදාලා ඒ නිසාම යම් කෙනෙක් දන් දෙන අවස්ථාවෙත් සිත පහදවා ගත යුතුයි. දානයට පෙරටුවත් සිත පහදවා ගත යුතුයි. දානින් පසුවත් සිත පහදවා ගත යුතුයි. මේ කියන ප්‍රසාදය චිත්ත ප්‍රසාදයම තමයි සිතේ උදාරත්වය ආනිසංසය බලවත් වීමට හේතු වන්නේ. ඒ කියන්නේ බුදු සසුනේහි යම් ප්‍රතිග්‍රාහක සම්පත්තිය ලැබුණහම තම තමාගේ චිත්තසංතානයේ පහළ වෙන උදාර ප්‍රසාද සිත බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය ගැන ප්‍රසාදය ඇතිවීමෙන් කරන පින්කම් මහත්ඵල මහනිසංස ගෙන දීමට සමත් වෙනවා. ඒ නිසා දදං චිත්තං ප්‍රසාදයි මේ සිත ප්‍රසාදවත් බවට ඇති කර ගැනීම අර දන් දීමේ ආනිසංසය මහේශාක්‍ය බවට පත් වෙනවා. ඒ ආනිසංස බලය තමන් උපනුපන් භවයක් පාසා ආයුෂ වර්ණ සැප බල ප්‍රඥාවෙන් අග්‍රවානිසංස ලබන්න හේතු වෙනවා. ඒ නිසා දන් දෙන අයට විශේෂයෙන් මේ ආනිසංස ලැබීමට හේතු වෙනවා. දන් නොදෙන අයට ආයුෂ වර්ණ සැප බල ප්‍රඥාවෙන් පිරිහුණු ජීවිත බවට පත් වෙනවා. ඒ කියන්නේ තණ්හාවෙන් මුඩව පවතිනවා. දැන් මේ තණ්හාව අත්හැරීම වශයෙන් චිත්තසංතානයේ පහළ වෙන උදාර මසුරු මල දුරු කිරීමේ අවාසනා මහිමය නිවන දක්වාම තමන්ට සැලසෙනවා. ඒ නිසා තමයි මේ පින්නතුන් බලවත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් නුවණින් කර්මඵල විශ්වාසයෙන් තම තමාගේ ජීවිතයට ආලෝකය පිණිසත් නොනිමෙන ආලෝකය වන අමා මහ නිවන පිණිසත් බොහෝම චිත්ත ප්‍රසාදයෙන් සිද්ධ කෙරෙන මේ පින්කම් මෙලව ජීවිතයේ යහපත්ව පරලොව ජීවිතයේ සුගති ප්‍රාප්තව අමා මහ නිවන පිණිස පවතිවා කියන උදාර පුණ්‍යානුමෝදනාවෙන් තමයි මේ පින්කම සිද්ධ කෙරෙන්නේ. ඒ නිසා අපි සෑම දිනම කල්පනා කරන්නට ඕනේ මනුෂ්‍ය ජීවිතය අතිශය දුර්ලභයි. මේ මනුෂ්‍ය ජීවිතයේ ශ්‍රද්ධාවෙන් පින්කම් කරන්න ලැබීම ධර්ම ශ්‍රවණය කරන්න ලැබීම අතිශය දුර්ලභයි. අඳගොළු බිහිරි ආදී අභව්‍ය ස්වභාවයෙන් ඈත් වීම නිසා අපිට ප්‍රසාදය පහළ කර ගැනීම අතිශය පහසු වෙනවා. ඒ නිසා ධර්මය දන්න කවුරු වුණත් මේ අපේ ජීවිතයේ ගෙවි යනවා නිමේෂයක් පාසා අප මරණයට ලං වෙන බැවින් නොගෙවෙන ශක්තිය වන අමා මහ නිවන පිණිස අපේ සිත ප්‍රසාදයෙන් පවත්වා ගැනීම වැදගත් වෙනවා. ඒ නිසා තමයි තථාගත බුදුරජාණන් වහන්සේ පහදා වදාළේ මනුෂ්‍යයන්ටද පින උපකාර වෙනවා දෙවියන්ටද පින උපකාර වෙනවා පැවිද්දන්ටද පින ඒකාන්තයෙන්ම උපකාර වෙනවා. සෑම දිනම පින් කළ යුතුයි. කවරක් නිසා පින් කළ යුතුද? චිත්තසංතානී අවිද්‍යාන්ධකාරාදී මෝහාන්ධකාරාදී ක්ලේශාන්ධකාරාදී ජය ගැනීමට පින අවශ්‍ය වෙනවා. යමෙක් කියයි එහෙනම් පින් කිරීමෙන් සසර දික් වෙනවද? කිසි කලෙකත් පින් කිරීමෙන් සසර දික් වෙනව නෙවෙයි. එහෙනම් මහා බෝසතාණන් වහන්සේ තරම් පින් කළ කෙනෙක් ලොව කොතනකවත් නැහැ. ඒ පිනෙන් ප්‍රාර්ථනා කරන්නේ කවරක්ද? අනේ මේ පින මට අමා මහ නිවන පිණිස පවතිවා. පතන බෝධිය සාක්ෂාත් කිරීම පිණිස පවතිවා. ඒ නිසා තමයි මේ විදිහේ ප්‍රසාද සිත ඇතිවීමෙන් දන් දීමට පෙරතුවත් මේ පින්වතුන් කල්පනා කරන අනේ අපිට මේ වගේ දානයක් පිරිනමන්න ලැබෙනවා නම් මොනතරම් ශ්‍රේෂ්ඨද? මේ විදිහේ දානයක් පිරිනමන්න අවස්ථාව සැලසෙනකොට හිතෙනවා අනේ මේ මහා සංඝ රත්නය කොච්චර හරි අපිට වඩිනවා නම් මොනතරම් වාසනාවක්ද? දන් දීමෙන් හිතෙනවා අනේ අපි මේ බුදුසසුනේ මේ විදිහේ උදාර පින් පුණ්‍ය නිධානයක් තැන්පත් කරගත්තා. මේ පින ඒකාන්තයෙන්ම අප සැමටත් ඥාතීන්ටත් දෙවියන් සහිත ලෝකයාට සැප පිණිස පවතිවා කියලා මේ විදිහේ උදාර පැහැදීමේ සිතක් ඇති කරගන්නවා.
ඒ නිතර මෙනෙහි කරන්න පටන් ගන්නවා. ඒ නිසා අපේ ජීවිතය තව තවත් උදාරත්වයටත් වාසනාවටත් පත් වෙනවා. ඒ නිසා අද දවසේත් පෑතිස් වෙහෙර සංඝසතු දානශාලාවේ මහා සංඝරත්නයේ විශේෂ ප්‍රථම කොට බුද්ධ පූජා පවත්වා තීල් දානය පිරිනැමෙන දායකත්වයේ දරන නුගේගොඩ පදිංචි තුෂාර විජේවර්ධන මහතා ඒ වගේම තමන්ගේ ඥාති හිත මිත්‍රාදී ආදී සැමටත් මේ උදාර පුණ්‍යලාභය පරලෝ සැපත් හෙන්රි විජේවර්ධන පියාණන්ට පුණ්‍යානුමෝදනය කිරීම ඩී.එම්. තිලකරත්න ආච්චි අම්මාට පුණ්‍යානුමෝදනය කිරීම ඒ වගේම ඩොරීන් විජේවර්ධන මෑණියන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයක් වේවා කියන ආශිර්වාදය මෞතුමියට දිගාසිරි නිරෝගී සුව චිරජීවනය සැලසේවා. පරලෝ සැපත් ස්වකීය පියතුමා වන තුෂාර විජේවර්ධන මහතාටත් ඒ වගේම තුෂාර විජේවර්ධන මහතා නුගේගොඩ පදිංචි එතුමාගේ ප්‍රියතුමා වන හෙන්රි විජේවර්ධන මහතාටත් ඒ වගේම ඩී.එම්. තිලකරත්න ආච්චි අම්මාටත් මේ උදාර පුණ්‍යලාභය ඒකාන්තයෙන්මත් වේවා මා මහ නිවන පිණිස පවතිවා. දාන දායකත්වයේ දරන නුගේගොඩ පදිංචි තුෂාර විජේවර්ධන මහතා ප්‍රධාන පවුලේ සෑම දෙනාට ආයුරාරෝග්‍ය සැපත් චිරජීවනය දිගාසිරි සැලසී සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වී දෙලොව ජයගෙන අමා මහ නිවන පිණිස පවතිවා. දහවල් දානය පිරිනැමූ රත්නපුර පදිංචි සිට මේට අවුරුදු 8කට කලින් මියගිය රොහන් රත්නායක සහ ඒ වගේම මියගිය නිශාන්ත ප්‍රේමරත්න හදිසියේ මියගිය නිශාන්ත ප්‍රේමරත්න ඇතුළු මියගිය ඥාතීන්ට මේ උදාර පුණ්‍යලාභයක් වේවා. අමා මහ නිවන පිණිස පවතිවා. රත්නපුර ප්‍රදේශයෙන් පැමිණි දාන දායකත්වයේ දරන මව්පිය දූදරු උපකාරක අනුග්‍රහ සැමටත් ආයුරාරෝග්‍ය සැප සිද්ධ වේවා. දිගාසිරි සැලසේවා. චිරජීවනීය වේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. දරුවන්ගේ අධ්‍යාපනික අභිමතාර්ථයන් දියුණු කර ගැනීමේ පුණ්‍ය වාසනාව සැලසේවා. කරන කියන රැකී ආරක්ෂා වෙළඳ ව්‍යාපාර ගොවිතැන් ශේෂ්ඨ සම්පත් කටයුතු සාර්ථක වේවා. අසනීප කරදර මාර්ග බාධක දුක් අඳුරු වැළකේවා. තම තමන්ගේ උතුම් ධර්ම ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. නිදුක්ඛ නිරෝගීව චිරාත් කාලයක් මේ විදිහේ උතුම් ගුණ ධර්ම සපුරාගෙන චිත්ත ප්‍රසාදයෙන් යුතුව දන් පිරිනමමින් දානානිසංස ලැබමින් දෙලව ජයගෙන අමා මහ නිවන පිණිස පවතිවා. මේ උදාර පින අනුමෝදන් වන සතිය පරලෝ සැප ඥාතීන් ඒකාන්තයෙන්ම සුඛී සුවපත් භාවයට පත් වේවා. මේ පින් අනුමෝදන් වන දෙවියෝ සතතින්ම මේ සැමට ධාර්මික රක්ෂාවරණ ගුත්තාවරණ සලසත්වා දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙත්වා. හිතහිත මැදියා සියලු සත්වයෝම සුඛී සුවපත් භාවයට පත් වේවා. වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නයටත් පින්වත් දසසිල් මෑණිවරුන්ටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයක් වේවා. පාරමී සපිරේවා. අමා මහ නිවන පිණිස පවතිවා. දෛනිකව දානශාලාවේ වතාවත් පවත්වන මව්පිය දූදරු උපකාරක අනුග්‍රහ සැමට නිරෝගී සුව චිරජීවනය සකලාන්තරාය සර්වෝපද්‍රවයන් හිරදුටු අඳුරසේ විහෙත විද්වංශනය වේවා. පෑතිස් වෙහෙර සංඝසතු දානශාලාව නිර්මාණය කෙරෙමින් මහා සංඝරත්නයට පැන් පොකුණක්සේ පවත්වන අතිගරු පූජනීය සමිතාවිනන්ද ස්වාමින් වහන්සේට සතර ඉරියව්වේම පාරමී ගුණ මුදුන් පමුණවාගෙන පැතූ බෝධියෙන් අමා මහ නිවනින් සැනසීම දක්වාම සැනසෙල්ල වේවා. සියලු දෙවියෝ දිවා විශ්වවර්ණ සැප බල ප්‍රඥා යස ඓශ්වර්යයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ දැහැමිරක් වරණ මේ ජීවිත වටා සැලසේවා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙත්වා. හිතයි පෑතිස් වෙහෙර සංඝසතු දානශාලාව පුණ්‍ය නිධානයක් වශයෙන් නිධන්ගත කරමින් තම ජීවිතය දානාධ්‍යාසයෙන් ආලෝකමත් කරගන්නවා. සතිගරු පූජනීය සමිතාවිනන්ද ස්වාමින් වහන්සේට නිදුක්ව නිරෝගීව පුණ්‍ය නිධානයේ උතුම් ඵලය වන තමා බලාපොරොත්තු වන අමා මහ නිවනින් සැනසීම තෙක්ම සැනසෙල්ල වේවා. දෙව් රැකවරණ වේවා. සත්පුරුෂයන්ගේ ආශිර්වාදය සැලසේවා. අනන්ත බුද්ධානුභාවයෙන් සෑම සත්වයෝ සෑම කල්හිම සතර ඉරියව්වේම පුණ්‍ය නිධාන ආශිංසනයෙන් අනන්ත බුද්ධානුභාවයෙන් සියලු සත්වයෝ සෑම කල්හිම සතර ඉරියව්වේම වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, පරම සුවපත් ස්වභාවය වන අමා මහ නිවනින් සැනසෙත්වා කියන මෛත්‍රී උදෙසීම ඇතිව ඥාතීන්ට දෙවියන්ට පින් පමුණවමු. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත
चिरं रक्षन्तु शासनं आकाशत्था च बुम्मत्था देवा नागा महिन्दिका पुण्यन्तं अनुमोदित चिरं रक्षन्तु देशनं आकाशत्था च बुम्मत्था देवा नागा महिन्दिका पुण्यन्तं अनुमोदित चिरं रक्षन्तु मं परं इमिना पुण्यकम्मेन मामे बालसमागमो सतं समागमो यावनिब्बानपत्या इदं मे पुण्यकम्मं आशवक्यया वहं होतु सब्बदुःखापमुच्यतु मे पिङ्कम एकान्तं सुवसेम निर्वाणधत्व अवबोध कर ගැනීම පිණිසම හේතු වේවා පවතිවා සාදු 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 සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්වන්තර සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේ सदा सुखी भवन्तु ते भवतु सब्ब मङ्गलं रक्षन्तु सब्ब देवता सब्ब धम्मानुभावेन सदा सुखी भवन्तु ते भवतु सब्ब मङ्गलं रक्षन्तु सब्ब देवता सब्ब सङ्गानुभावेन सदा सुखी भवन्तु ते अभिवादन शीलिस नित्यं वद्धापचायिनो चत्तारो धम्मा वड्डं आयुवन्नो सुखं आयुरारोग्य संपत्ति सग्ग संपत्ति में च अतो निब्बान संपत्ति इमिनाते समिज्जतो।